කිසිම දෙයක් නැහැ. මට මේ දැන් ආව හෙට පුදුමයි. හිතා ගන්න බෑ කොහොම වගේ නේ දැන් ආවා. මම මෙයාට මම එතකොට එළවෙ 17 කියන්නේ මම 14 13 12 ආවේ. එහෙමද? අපි බාලදක්ෂකෙන් ආවේ ඉස්කෝලේට තමයි ආවේ. අපි දැන් ළඟගම ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඔය අපි පේන තැනින් තමයි ටිකට් කවුන්ටරේ තියෙන්නේ. අපි එතනින් ගයිඩ් කෙනෙක් ගත්තා. ගයිඩ් අයියාගේ නම ජගත් නේද? ජගත් අයියා. ඌර්මයක්ුණු වනාන්තරයක් සහ දියැලි 7ක් තියෙනවා නැරඹීම සඳහා. සිංහරාජයේ පෙට්ටියාර වලින් ගත්තොත් 11187ක බිම් ප්‍රමාණයක් තියෙනවා. දිස්ත්‍රික්ක 3යි ගාල්ල මාතර රත්නපුර. ඔයගොල්ලෝ ඉන්නේ ගාලු දිස්ත්‍රික්කේ ලංකාගම කියන ප්‍රදේශයෙන් තමයි ඇතුල් වෙන සිංහරාජයට. මෙතන යට තියෙනවා ගින්ගඟ. ගින්ගඟේ අතු ගංගාවක් තමයි මේකට හඳුන්වන හැරියාව 12 කියලා. උඩ යනකොට දියැලි 7ක් තියෙනවා අපිට. අපි උඩ යනකොට කිසිම මත්ද්‍රව්‍යයක් සංගීත භාණ්ඩ නානකොට සැම්පු සබන් කිසිම දෙයක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ උට. අවදානම් තැන් තියෙනවා ඒවට කොහොමත් අපි ගයිඩ්ල වශයෙන් අපි යවන්නේ මේ සිංහරාජ පළාත් දෙකකටයි තියෙන්නේ දකුණු පළාතටයි සබරගමුවටයි යන්නේ. සිංහරාජයට ඇතුල් වෙන්න කලින් හම්බ වෙනවා සිංහරාජයේ තියෙන වටිනාම බෙහෙත් ඖෂධ පැලෑටිය වෙනිවැලගැට ශාකය. වෙනිවැලගැට වැල කියලා තමයි මේකට අපි හඳුන්වන්නේ. මේක අපි සාමාන්‍යයෙන් කැස්ත හෙම්බිරිස්සාවට සම්බල බොනවා. මේකෙන් සබන් වර්ග හදනවා. පොඩි අය චූටි කාලේ නාවන්න ගන්නවා වතුරට කහ පාට වෙන්න දාලා. වෙනිවැලගැට ශාකය. මම පුළුවන් තරම් සවුන්ඩ් එක ක්ලියර් කරලා ඔයාලට අහන්න දෙන්නම්. මගේ මයික් එකේ බැටරි බෑකප් එක තමයි ලොකුම කේස් එක. අපිට මෙතෙන්ට පේනවා පළවෙනි දියැල්ල. මේ දියැල්ල නම මොකක්ද අයියේ? බ්‍රාහ්මණැල්ල. බ්‍රාහ්මණැල්ල නේ. ගයිස් මේ දියැල්ල නම තමයි බ්‍රාහ්මණැල්ල. හරිම ලස්සන අපිට හම්බ වෙන පළවෙනි දියැල්ල. ලංකාගම ඇතුළට දැන් හරිම පහසුවෙන් ඔයාලට එන්න පුළුවන්. වාහනයකින් කිසිම ගැටලුවක් නැහැ. පාර ඒ තරමට හොඳයි. ඔයාලට පේන්නේ මේ දියනායාගේ ෆොටෝ එකක් ගන්නවා. අපි දැන් යනවා ඊළඟ දියැලට. අපි බලමු ඊළඟ දියැල මොකක්ද කියලා. මේක ඉතින් වටේම තියෙන මේ වගේ ලස්සනම දියැලි තමයි ඉතින්. මේ සිංහරාජයේ තියෙන පළතුරු වර්ග වලින් එකක් තමයි ඇටඹ කරඹ දිරඹ කියලා වර්ග 3ක් තියෙනවා. තව හිඹටු දම් මොර චීන කියන වර්ගය තමයි සිංහරාජයේ තියෙන පළතුරු වර්ග. හිඹටු මේ පැත්තේ නෙමෙයි හැදෙන්නේ. හිඹටු තියෙනවා. හිඹටු තියෙනවනේ. ඉස්සර අපේ ගම්වලක් තිබුණා. මං ඒක ඇහුවේ. පොඩි කාලේ අපි කාලේ නම් තිබුණා. දැන් අඳ වෙලා ගිහිල්ලා නේද? ඒ යම සාකයක් වෙලා තියෙන හිඹටු කියන සාකය. ඉස්සර අපේ ගම්වල මුදුන් වලට ගියම ඕන තරම් තිබුණා. ඔව් ඉස්සර හේනවල් කොට පස්සේ ටක් ගාලා හැදෙනවා. දැන් අඳ වෙලා ගිහිල්ලා අපේ පැත්තේ අර කුරුදු හිටවුවට පස්සේ තමයි වලස්මුල්ල පැත්තේ. වලස්මුල්ල. ඔව් කුරුදු හිටවන්න පටන් ගත්තට පස්සේ වඳ වෙලා ගියා. දැන් මං හිතන්නේ බෙහෙතකටවත් හොයාගන්නෙත් තරමට නැහැ. මෙන්න මේ වැලක් සිංහරාජයේ තියෙන වටිනා බෙහෙත් ඖෂධ පැලෑටියක්. ඒ කියන්නේ මේක අපි කැඩුම් බිදුම් වෙලකමට තමයි අපි ගන්නෙ. කොළෑ පොටි මහා එරමිනිය කියලා තමයි හඳුන්වන්නේ. මහා එරමිනිය. මහා එරමිනිය මේක කටු වැලක් තමයි. යෙදී හැදෙන අර කැලේ ගියාම වතුර එනවා කියන්නේ මේ වගේ ලොකු වැල් වලින් මේක නෙමෙයිනේ. වෙනිවැලගැට ශාකේ වැලේ. වෙනිවැලගැට වැල කැපුවට පස්සේ වතුර බිඳුව වැටෙනවා. වතුර හොයාගන්න දෙන කට්ටිය එක බොන වෙලාවල් තියෙනවා. ඒ ඇතුළට ගිහිල්ලා වතුර හොයාගන්න බැරි වුණාට පස්සේ එහෙම තමයි කරන්නේ. මෙන්න මේ වැලත් ඔයගොල්ලන්ට ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. මේක තමයි මාවේ වැල කියලා හඳුන්වන්නේ. අර අපිට හයියෙන් ගහන්න ඕකෙන් තමයි නේ. තමයි ඉස්කෝලේ ගියන් ගුටි කන්නේ මෙන්න මේ වැලෙන් තමයි මාවේ වැල කියලා තමයි හඳුන්වන්නේ මේක. ඉස්සර අපි මේක වැලි කූඩ විතරයි කරේ. දැන් පුටු මේස ඇඳන් හැම දෙයක්ම මේකෙන් මාවේ වැලෙන් කරනවා. මේවල කොටි එහෙම නැද්ද? කොටි ඉන්නවනේ. සිංහරාජ නැත්තේ වලහා වැලි පොළඟ මුවා කියන තුන් දෙනා විතරයි කියලාම සත්තු ඉන්නවා. අලිත් ඉන්නවද? අලි කාලියෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවනේ. කඳුකර අලි දෙන්නේ නැහැ දැන් ලංකාවේ ඉන්නේ නේ. කුළු අලි දෙන්නේ. අපි දැන් මේ යනවා ඊළඟ දියැලට. අපි අයියේ ඊළඟ දියැල්ල මොකද්ද? අපිට මෙහෙම කරන්න පුළුවන් ඔයගොල්ලෝ නානෝද කියලා කියන්න. අපි නාන්න තමයි හිතන් ඉන්නේ. අපිට අද පැටනවල ගිහලා නාන්න වෙලාවක් නැහැ. හෙට උදේ තමයි හෙන්න නාන්න වෙන්නේ. එහෙම නානවා නම් අපි කෙලින්ම ඌරන් වැටුණු ඇල්ල දියැලට තමයි යන්න වෙන්නේ. ඒට ඌරන් වැටුණු ඇල්ල. නාන්නේ නැත්තම් මේ තට්ටු ඇල්ල දූවිලි ඇල්ල කියලා බලලා ඒ පැත්තෙන් හන්දෙන් බහින්න වෙන්නේ. හරි. එහෙම කරන්න පුළුවන්. අපිට එතකොට මේ නානවා නම් දියැලි කීයක් සෙට් වෙනවද? ඔක්කොම බලන්න පුළුවන්. නානවා නම් අපි කෙලින්ම කන්ද පාරේ තමයි යන්න ඕන. හරි කමන්නේ. නානවා.
අපි නාව. මේ වගේ පැත්තක ඇවිල්ලා ඉතින් මේ වගේ වතුර පොඳක් ඇඟට වැටුනේ නැත්නම් නිකන් වැඩක් නැහැ නේ. අපි යන් එකකින්ද උඩට. අපිට පළවෙනි දියැලි ඉතින් මේ අපි යන දියැලට කොච්චර දුරද මේ අයියේ? පළවෙනි එකේ ඉඳලා කිලෝමීටරයක් වගේ යන්න නගින තියෙන උඩටද? උඩට. දෙවෙනි දියලට. මේක තමයි මේ අමාරු විදිය අපි යන්න තියෙන නේ. අමාරුම ටික තමයි මේ. ජගත් අයියලා පොඩි කාලේ ඉඳන් මෙහෙද හිටියේ? මම 2013 2014 ඉඳලා වගේ තමයි මේ ගයිඩ් කරන්න සම්බන්ධ වෙන්නේ. එතකොට පරණ ගෙවල් ඒවා කියන්නේ මේ උපංගම. උපංගම මේක. මේ උපංගම තමයි. ගයිඩ් කරන සම්බන්ධ වුණේ 2013 වගේ ඉඳන්. 2013 2014 ඉඳලා මෙතන ටිකට් කවුන්ටර් හදලා ගයිඩ්ලා අරගෙන තමයි ඉස්සර නම් ඉතින් නිකම්ම තමයි කැලේ ගියේ. මම ජගත් අයියට කිව්වනේ මමත් බාලදක්ෂකෙන් ආවා කියලා 2012 වගේ ආවේ ජගත් අයිය. එහෙමයි නේ. ඒ එනකොට පාරවල් එහෙම පාරවල් නෑ. නෑ අඩි පාරේ අපි ආවේ. අඩි පාර. අර ඉස්කෝලේ එහෙම පොඩි ඉස්කෝලයක් තිබුණේ. දැන් ඉතින් ඉස්සර නම් මෙහෙ පහසුකම් තිබුණේ නෑනේ. ඒ කාලේ සිග්නල් ලයිට් එහෙම ලයිට් අරන් තිබුණේ. එතකොට දැක්කත් අයියේ මේ ගම්මානට කුඩා විදුලි බලාගාර තමයි. ඔය පාලම ගාවම එකක් තිබුණා. ඔව්. මේ දැන් ඉතින් ඉස්සර අය නෙළුවේ වාහන දාලා නෙළුවෙන් වාහන අරන් සෆාරි බස් අරන් තමයි මෙහාට එන්නේ. දැන් කෙලින්ම එන අයට ඩිරෙක්ට් මෙන්න පුළුවන් මෙහෙ වාහන. ඇවිල්ලා උදේ ඇවිල්ලා හවසට යන්න පුළුවන්. ඒ තරමට පහසුකමක් දැන් මෙහෙට සලකන පහසුකම් සිග්නල් තියෙන ඔක්කොම තියෙනවා. කෑම බීම නවාත ඕනම එකකට දවසේ ට්‍රිප් එකක් විතර ඇවිල්ලා යන්න පුළුවන් නේද ජගත් අයියා? යන්න පුළුවන්. හරි ලස්සන සුන්දර පරිසරයක් මැදි. පරිසරයක් මැදි. එන අයට කියනවා අපේ උඩ යනකොට කිසිම කෑම බීම දේවල් ගෙනියන්න පුළුවන්. අපිට ඕනම දෙයක්. හැබැයි උඩ කිසිම දෙයක් දාලා එන්න බෑ. වැටිච්ච කොලයක්වත් ආයෙත් හැගෙන එන්නත් බෑ පල්ලට. ඒක තමයි තියෙන නීතිමාලාව මේකේ තියෙන සිංහරාජ්‍යයට ඇතුල් වෙනකොට. පිටින් ගෙනල්ලා මේකට දෙයක් දෙන්නත් බෑ. ඇතුළේ තියෙන දෙයක් එළියට අරන් යන්නත් බෑ අපිට. බෑ කිසිම දෙයක්. එහෙම පරිස්සම් කරන් තියුණා තරම් තමයි මේ දැනටම මෙහෙම තියෙන්නේ. ඉදිරියට අපි නැති කාලෙක අපේ මතු පරම්පරාවට රැකලා දෙන්න ඕන අපි මේක. ඒක අපේ යුතුයකමන්නේ ජගත් අයියා. යුතුයකමන්නේ. හඳුන්වනවා බැදිදෙල්, වල්දෙල්, ගන්දෙල් කියලා හඳුන්වනවා මේකේ. ගෙඩි අපි කෑමට ගන්නවා. මේකේ ඇට බැදලා කන්න පුළුවන් සාමාන්‍යයෙන් කඩල ඇටයක් විතර ගෙඩියක් මේ ඇට තමයි තියෙන්නේ මේකේ. ඒ රහ මොන වගේද අයියා? මේ ඇට තෙල් රහයි තියෙන්නේ. තෙල් ගතිය තියෙනවා මේ. තෙල් ගතිය තියෙනවා. කෑමට ගන්නවා අපි. මේ ගහට මෙහෙම වුණාට අවුරුදු 200ක් විතර වගේ වයස එනවා. ඒ කියන්නේ මේ පොත්තෙන් කියන්න පුළුවන් ඒ ගාන නේ. ඒ කියන්නේ මේක දැන් මේකේ ආයු කාලය ඉවර වෙගෙන යන්නේ. ඒ කියන්නේ මැද දිරනවා කියන්නේ ආයු කාලය ඉවර වෙගෙන යන්නේ. මේක තව අවුරුදු 3-4ක් යනකොට මේක කඩාගෙන වැටිලා මහ පොළොවට පස්සේ එන්න පුළුවන්. අපේ ජීවිතත් ඒ වගේ නේද? තමයි ජීවිතය ගහයි ඔක්කොම ඒක වගේ තමයි. වැස්ස කාලේට එහෙම මෙහෙ ටිකක් කූඩැල්ල බහුලයි නේද ජගත් අයියේ? මේක ඉතින් තෙත් කලාපයන්නේ. වැසි වනාන්තර වලින් එකක් නේ සිංහරාජ්‍ය. සිංහරාජ්‍ය කියන්නේ සදා හරිත වනාන්තරය කියන්නේ. ඒක නිසා ඉතින් සිංහරාජ්‍ය කූඩැල්ලෝ ඉන්නවා. නැත්තේ නෑ. පායනකොට ටිකක් අඩු. කූඩැල්ලෝ. පායනකොට අර තෙතමනේ යටනේ තියෙන කොළරොඩු අස්සට වෙලා ඉන්නවා. අර ඇත්තට කතාවක් තියෙනවා කූඩැල්ලෝ පොකුරු විඳලා විදිනවා කියලා කියන්නේ. එහෙමනම් මම දැකලා නෑ සාමාන්‍යයෙන් කූඩැල්ලෝ ඉන්නවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් ගොඩ අර පොකුරු කියලා දේ නම් දැකලා නෑ මම. අපේ ගස්වල මුල් උඩ තියෙන්නේ හෝදාපාලු ගිහිල්ලා විසාය කියලා. නෑ හෝදාගෙන ගිහිල්ලා නෙමෙයි. සිංහරාජයේ තියෙන සරුවස් වස තියෙන්නේ උඩ. උඩ තියෙන නිසා තමයි මුල් උඩින් දුවන්නේ. ඒක නිසා තමයි මේ මුල් තියෙන්නේ මේ හැම ගහකම මේ යට්ට බහින මුල් තියෙනවා. මේ උඩින් ගිහිලා තියෙන්නේ ඒක නිසා තමයි මේ මුල් තට්ටුව. මුල් හැම විටම සාරවත් වෙන හොයාගෙන යන්නේ. ඔව්. මෙහේ ඉතින් යට හොඳ වතු විස්තරයක් ඇති. ඔව්. මේකට උල්පත් එහෙම හැදෙන්න මේ ගස් ටික සෑහෙන දායකත්වයක් දෙනවනේ. දෙනවනේ. ජගත් අයියේ මේ කවුන්ටරේ වහන්න කීයට වගේද සමහර අරින්නේ වහන්නේ ඕපන් එක? උදේ 6යි හවස 6යි. සිංහරාජාවෙන් හපන් කුකුලා. හපන් කුකුලා ඕකේ කතාවක් තමයි තියෙන්නේ. ඌර කැපුණ තලනකොට හපන් කුකුලට රජමඟුල් කියලා.
උපමාවක් තියෙනවා. උපමාවක් තියෙන්නේ. හේතුව මොකද? ඒ කියන්නේ කැකුණ ගෙඩිය තියෙනවා. කැකුණ ගෙඩි තියෙනවනේ. ඌර බිනගෙන යනකොට කැකුණ ගෙඩිය හම්බ වෙනවා. හම්බ වෙනකොට ඌරගේ කටට කැකුණ ගෙඩිය දෙකට පැලෙනවා. පැලුනට ඌරට කන්න බෑනේ. මේක යකඩ වගේ හයියයි. කැකුණ ගෙඩිය. හපන් කුකුලා කැලේ ආහාර හොයාගෙන යනකොට හම්බ වෙනවා මේවා. එයාට හොටෙන් ආහාර ගන්න පුළුවන් අර ඌර මේ පළපු ගෙඩි. සිංහරාජයේ තියෙන වියන් විස්තර පහක්. නිරු විස්තරය කියලා අපි හඳුන්වනවා වියන් උපවියන් යටිරෝපණ බින්රෝපණ කියලා. ඒ උඩ නිරු විස්තරයටයි තියෙනවා යකහලු තිනිය හොර කියන ශාකය තමයි. කියන්නේ මේ මෙයා කියන්නේ ගස් උස්තරෙන් ඉස්තර වැඩි තියෙන විදිය මේ. විදිය තියෙන තමයි තියෙන්නේ. ඒ අපේ එහෙම යනකොට හම්බ වෙනවා අපේ දුම්මල කියන දේ තියෙනවනේ මේ සිංහලාගේ දුම්කුලේටයි ශාක. දුම්කුලේටයි ශාක හොර යකහලු තිනිය හල් බෙරලිය කැකුණ කියලා වර්ග පහක් තියෙනවා. දුම්මල කියන ශාකයටයි තියෙන්නේ. දුම්කුලේටයි තියෙන්නේ ඒ ගස් වර්ග පහ තමයි. ඒ දුම්මල කියන ශාකය ඉටි වගේ ගහෙන් එළියට එනවා. ඇවිල්ලා අවුවට වේලිලා කාලයක් යනකොට තිබිලා මේ බිමට වැටෙනවා. බිමට වැටුණාට පස්සේ ඇහිඳ ගන්න පුළුවන්. ඉතින් තහනම් වුණාට අපේ අය ඇහිඳගෙන වෙළඳ පොළට දෙනවා. ඒක වටිනාකමක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. දුම්මල කියන ඔය සාම්බ්‍රාන් කුඩු එහෙම හදන්නේ ඒකෙන්ම තමයි. අධික සුගන්ධකින් යුක්තද? යුක්තයි. මෙන්න මේ ගහේ තියෙන පිටින් හැදිලා තියෙන්නේ අලු පාට තියෙන එක. සුදු පාටට තියෙන්නේ ඒ දුම්මල කියන ශාකය තමයි. මෙන්න මේ දුම්මල කියන ශාකය තමයි මේ තියෙන්නේ. එනවා සාම්බ්‍රාණි සුවඳ එනවා. සාම්බ්‍රාන් කුඩු හැදෙන්නේ ඕකෙන්ම තමයි. සාම්බ්‍රාණි හදන්නේ මේ වගේ. ඔව්. දුම්මල කියන ශාකය. ගහක තියෙන දුම්මල කීරක්. අපි හඳුන්වන්නේ ඕකට දුම්මල කීර කියලා තමයි හඳුන්වන්නේ. මම ඒක පෙන්නන්නම් අවසානයේදී. ඔය වල්ලපට්ට කියලා වර්ග දෙකක්නේ. වල්ලපට්ට කියලා ගන්නේ මේ අපේ ගම්මානවල නම් කිතුල් මල් මදිනකොට මලේ වටේට ඔතල්න තමයි ඔය පට්ට ගන්නේ. මෙහි පාරම්පරික ඔය සාමාන්‍ය පිරිමණ්ඩප්ප වගේ හදනකොට කෝටු ගැට ගහන තමයි ඔය වල්ලපට්ට කියලා ගන්නෙ. ඔක වල්ලපට්ට නෙවෙයි ශාක කොටස් තමයි හඳුන්වන්නේ. වල්ලපට්ට ශාක කොටස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ අර අනිත් ගස් වලට වඩා බිම වැහලා තිබුණත් මේක අවුරුදු ගාණක් තියෙනවා දිරන්නේ හොඳට අරටු තියෙන යකඩ වගේ. ඒක නිසා තමයි වටිනාම ශාකයක් කියන්නේ මිල්ල කියන ශාකය. පළුවීර වගේ තමයි නේද? මෙන්න මම ඔයාලට කිව්වේ යකහලු ගහ තමයි මේක හඳුන්වන මේක තමයි තිනිය කියන ශාකය. තිනිය කියන දුම්කුලේටයි ශාක තමයි ඔය. තිනිය යකහලු කියන්නේ ඕවා. මේ හැම එකම හැදෙන්නේ නේද? ඔව් හැදෙනවා. අර පේන්නේ සුදු පාට අර පේනවා. තැන් වලින් තියෙන්නේ. ගහේ උඩ තමයි වැඩි හටගන්නේ උඩ අතුවල දුම්මල කියන ශාකය. ඒක දිලීරයක් වගේ එකක්ද? දිලීරයක් කියන්නේ ඉටි වගේ තමයි එළියට එන්නේ. මෙන්න මේ ගහත් වැඩි කාලයක් තියෙන්නේ යකහලු කියන ශාකය. මේකත් කොයි දවසක හරි වැඩි කාලයක් යන කලින් කඩන් වැටෙනවා. කඳේ මහතම අපිට අත් දෙකෙන් අතින් බදලා අල්ලන්නත් බෑ. අපේ තියෙනවා අපේ අනිත් එන්ට්‍රස් එකේ තියෙනවා වතුගල කියන එන්ට්‍රස් එකේ තියෙන යෝධ හොර ගහ. අපි පස් දෙනකොට ගියත් මෙහෙම අල්ලන්න බෑ. බෑ අත් අල්ලන්න බෑ. අර ශාක වියන් කියලා කියන්නේ දැන් මේ ගහ උඩ තව ගහක් ඇදලා එහෙම තියෙන තැන් තියෙනවද මේ අයියා මේ හරි? ශාක ඔය සාමාන්‍යයෙන් නිකන් ඒව තමයි හැදෙන්නේ. ගස්ම හැදෙන්නේ නැහැ. ගහේ උඩ. මෙන්න මේක තමයි හොර ගස. හොර ගහ කියන්නේ මේක තමයි. හොර ගෙඩි කන්නේ මේකේ අර කුරුල්ල වගේ පල්ලෙහාට එනවනේ. පියහරු දෙකක් තියෙන හොර කුරුල්ල තමයි මේක හොර ගහ කියන තමයි ශාකය. අපි මෙයාට හඳුන්වනවා කංකුණ්ඩ කියලා. කංකුණ්ඩ කියලා හඳුන්වනවා මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ තියෙන පැංගිරි. පැංගිරි මෙයා අපි ක්‍රමක් වශයෙන් අපි අපේ අර ඔළුවේ ඉඳගොව්ව කනවා කියලා හඳුන්වනෝනේ. අර කොණ්ඩේ තැන් වලින් නැති වෙන එක. කොණ්ඩේ යනෝනේ. ඒකට ක්‍රමක් වශයෙන් කතා නොකර මෙයා පැංගිරි ගන්න පුළුවන්. මෙයා සරපේන් නෙමෙයි. හඳුමුදුන ඉවර කළා සාමාන්‍යයෙන් ඇලක් හම්බ වෙනවා අපේ. ඇලගාවට ආවට පස්සේ අපි මහන්සි නිසා අපි වතුර ටිකක් බොන්න හදන්නේ. ඒ කියන්නේ අපිට
කැලේට ආවට පස්සේ අපේ එක්ක බොටල් එකකින් ඕන බොන්න එක්ක අපි මොනවා හරි ගේන්න ඕන ගෙදර තියෙන වගේ කෝප්පයක් නෑ අපි කැලේට ආවට පස්සේ කැලේ තියෙන ගස්වල කොළ ඒකත් එන අයට මේ ආදර්ශයක් දීලා අපි මේකෙන් හදාගන්න ගොට්ටක් වතුර බොන්න මෙහෙම සිංහරාජේ ඕනම තැනකදී වතුර බොන්න පුළුවන්. ඕනම තැනකදී බොන්න පුළුවන් මේවා කිසිම ජරා වාස නැහැ. කිසිම ජරා වාස නැති නිසා ඕනම තැනකදී බොන්න පුළුවන්. කූල් බවක් තියෙන වතුර වල ඒකට අර පිරිසිදු රහ දැනනවා. අපේ පැත්තෙන් බොනකොට ක්ලෝරින් රහය වෙනවනේ. එක්ක කිවුල් රහ. ඒ කියන්නේ සිංහරාජයේ තියෙන වතුර බෙහෙත් පැලෑටි මුල් හේදිලා තමයි එන්නේ. එන නිසා වතුර බිව්වට පස්සේ දල් ගිලපු වගේ අපිට දැනෙනවා. ඒ කියන්නේ මේ වතුර ධනත්යෙන් වැඩි. අපි ගමන ඉවර කරලා නාන ඕනේ. නෑවට පස්සේ අපිට අර මහන්සි ගතිය ඔයගොල්ලන්ට තියෙන මහන්සි ගතිය ඔක්කොම යනවා. ඊට පස්සේ අපිට තියෙන බඩකින්න හැදෙන එක විතරයි තමයි තියෙන්නේ අවසානට. දැන් පෙන්වන්නේ යන්නේ සිංහරාජයේ සීන ගස් වැටුණාට පස්සේ දි รา පස් වෙනකොට පිපෙන හතු. හතු ටිකක් තමයි පෙන්වන්නේ යන්නේ ඔයාලට. ලස්සන හතු ටික. මේ ගල්ඔරු ඇල්ලේ දිය ඇල්ලේ කොටහක් තමයි මේක. අර අතනින් බලන්න පුළුවන් නේද අපි ඉස්සර බලුවා ගල්ඔරුවට ගල්ඔරුව තමයි එතන පේන්නේ. මෙතන මේ ඒ ගල්ඔරුවට උඩට තමයි කියන්නේ තුම්මෝදර දිය ඇල්ල. තුම්මෝදර කියලා තමයි මේකට හඳුන්වන්නේ. මෙතන ඇලවා තුලක් වැටෙන ස්ථානයක් තුම්මෝදර කියලා තමයි කියන්නේ. මේ පිටිලා තියෙන ලස්සන හතු. එහෙනම් කනකට ඔක කනෝ. අයියලට ඉතින් හතු සෙට් වෙනවා දිනේ. හතු පොළ මම හතු පොළක් පෙන්වන්න යට. කන හතු පොළ. අපි මේ ඊළඟට යන්නේ ඌරංගටන ඇල්ලට. මේ එකම දිය ඇල්ල දැන් දෙක තුනකින් වැටෙන එක තමයි වෙන්නේ නේද? ඔය ඒ කියන්නේ මේ දිය පාරවල් දෙකකින් තමයි සෙට් වෙන්නේ. දිය ඇල් ටික. ඇල පාරවල් දෙකක් හම්බ වෙනවා අපිට. අපි මේ එක පැත්තක තමයි දැන් බලන්නේ. බහිනකොට අපි අනිත් පැත්තෙන් එතකොට ජගත් අය එන්නේ. අනිත් පැත්තෙන් අපිට හම්බ වෙනවා සට්ටු ඇල්ල, දූවිලි ඇල්ල කියන දිය ඇල්ල. දිය ඇලි දෙක. ඔව්. ඒ පැත්තේ ඔය දූවිලි ඇල්ල කියලා දිය ඇලි කිහිපයකට නම් දාලා තියෙනව නේද? ඒ වුණාට දූවිලි ඇල්ල කියලා නෙළුවක් තියෙනවා. ඒ කියන්නේ මීටර් 25ක් උස ලස්සනම දිය ඇල්ල තමයි මෙහි තියෙන්නේ. දූවිල්ල වගේ ගලා බහින. උඹට මතකද අපි දවල් කෑවා කියලා? දවල්ට නෙවෙයි උදේට කෑවේ. උඩට කෑවෙන්නේ නැහනේ. ඒත් අල්ලන්නේ. නෑ බඩගින්න කැවිලා නේ මං ඇහුවේ. උඹ දැනෙන්නේ නෑ කියලානේ. මතක් කියලා. හරි පරිස්සමෙන් යන්න ඕනේ. මෙහි දියලි වල මේව බැඳිලා තියෙන පාසෙ. ආයෙත් ඉස්සරහා. වටුන ඇල්ල කියලා කියන්නේ මේක තමයි ඌරෝ කැලේ ඉන්න නිසා ඒගොල්ලෝ ආහාර හොයාගෙන ගමන් කරනවා. ගමන් කරනකොට කැලේ ඉන්න දිවියා. කොටිය යන්නේ දඩියමේනේ. එයා ගමන් කරනකොට මේ ඌරලා හම්බ වෙනවා. හම්බ වෙනකොට ඌරන්ගේ පස්සේ එලවනවා. එලවනකොට කලබල වෙලා දුවනකොට මේගොල්ලෝ දියාල්ල පල්ලට වැටෙනවා. වැටුණාට පස්සේ ගමේ අය උදේ හවස යනවා කිතුල් මල් මදින්න. උදේ හවස යනවා කිතුල් මල් මදින්න. ඒ යනකොට තමයි ගමේ අයට හම්බෙලා තියෙන්නේ ඌර දියාල්ල පල්ලට වැහිලා මැරිලා තිනවා. ඒගොල්ලෝ තමයි නම දාලා තියෙන්නේ ඌරම වැටුණු ඇල්ල. ඉදින්ම තියෙන්නේ නුඟ දෙක කියන දියාල්ල. මේ නුඟ ගස් දෙකක් තිබුණා. එදා තුනේ ගම් අතුරට එක ගහක් ගියා. දැන් තියෙන්නේ එක ගහයි නුඟ දෙක ඇල්ල කියලා කියන්නේ ඒකයි. ඊවන සාතිය කියලා. මේක. අත්ත ගින්නෝට කියලා කියනවා. ගින්නු අටාල කියලා කියනවා. මුනිවන සාකේට අයිති ගහක් තමයි. ඒ දැන් බහින්න තියෙන අනිත් පැත්තට. නාන්නේ කොහෙන්ද එතකොටයි? නාන්නේ බලමු ගිහිල්ලා නානතන් දෙපළක් තුන්පළක් තියෙනවා. ඔයගොල්ලන්ට පීනන්න පුළුවන් නම් එහෙම දාන්න පුළුවන්. මේක තමයි හඳුන්වනවා අතු වල්දූලියන් කියලාත් අපි හඳුන්වනවා. කටමත ගෙඩිය කියලා තමයි හඳුන්වන්නේ. කටමත කියලා මේකේ අර දූලියන් ගෙඩිය වගේ තමයි මේ කටු තියෙන හොඳට. එතකොට මේ අයියේ මේක කෑල්ල මේක මේ පළුවක්. අර දූලියන් ගෙඩිය ගලවපු වගේ පළුවක් තමයි මේක කන්නේ සතුන් තමයි. ඔයගේ සාමාන්‍ය ලොකුයි නේ ලොකු ගෙඩිය. දූලියන් ගෙඩිය වගේ ලොකුයි. වඩේ දූලියන් කට හොඳයි. මේ වෙන්නේ අර උඩ ගහේ. මේක හරි ගෙඩි. දා ගන්නවද මේ ෆොටෝ එක? වාගේ කොට එක ගහලා ඉන්නකෝ ඔක්කොටම ගන්න.
අපිට පේජ් එක හරි දාන්න බැරි. දේශීය විදේශීය අය හසුරු කරන තමයි මේ වගේ දේවල් හදාගෙන තියෙන්නේ. ජගත් අය අපි ඊළඟට කොහෙටද දැන් යන්නේ මේ? අපි යන්නේ ඊගාව දියැල්ල බලන්න ගල්ඔරුව කියන දියැල්ලට තමයි අපි යන්නේ. මේකේ තුසල් මල්ලි තමයි සීලම සිනමැටික් ෂොට් එක ගහලා තියෙන්නේ. එයාට තමයි මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සම්පූර්ණම. මං ආවනම් මේ කොහොම තනියම තමයි කරන්න හිටියේ. යත් සෙට් වෙච්ච ඉඳ මට හරි පහසුයි ඉතින්. මෙහි පැමිණෙන විදේශීය අය ඒගොල්ලන්ට පෙන්වන්න තමයි වැඩි හරිය මෙහෙම ඉන්නේ ගල්ලක්. අපිට පේන්නේ සර්පේ ඉන්නවා වගේ. සර්පේ වගේ. මම දන්නේ හින්දා දන්න නැත්නම් අපි ආවනම් මොකද්ද මේක කියලා මේ සිංහරාජ මොකද්ද කියලා අහලා අපි යනවා යන්නේ. දියල් ටික බලුවා ගියා. ගල්ඔරුව දියැල්ල තමයි මේ අපිට දැන් පේන්නේ මීටර් 12ක් උසයි වතුර මට්ටමේ ඉඳලා. කොහොමද view එක? හිතා ගන්න පුළුවන් නේ. මම මේ noise cancel මෙතනට තමයි අපි හඳුන්වන්නේ තුම්මෝදර කියලා කියන්නේ. මෙතන ඇලවල් තුනක් එකතු වෙන ස්ථානයක් තමයි තුම්මෝදර කියන්නේ. මෙතන හතරමං හන්දියක් කියනවා. අපේ මහා මාර්ගය වගේ දකින්න තියෙනවා. මේ වගේ තුම්මං හන්දියක් කියලා තුම්මෝදරක් කියලා ජීවිතේ දකින්න තියෙන්නේ ලංකාගමින් එන්ටස් එකෙන් ඇතුළු නම් විතරයි. මේ වැලට හඳුන්වනවා බඹර වැල කියලා. බඹර වැල කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් අලින්ට කොටන් අදින්න දන් වලට ගැට ගහලා දෙන්නේ මෙන්න මේ බඹර වැල කියන වැල තමයි. මේක අලින්ගේ දත් වලට ශක්තිමත්. ඒක නිසා තමයි බඹර වැල කියන්නේ. මෙන්න මේ වැලට හඳුන්වනවා කැපිලීමේට මේක පට්ටික්ක වැල කියලා තමයි හඳුන්වන්නේ. පට්ටික්ක වැල. මෙන්න මෙහෙම තමයි උදේ හවස දෙකේ ගමන් කරන්නේ. මේ බැඳලා තියෙන ජගත් මායි ඔය වැල මොකද්ද? මේකට කියනවා බාං වැල කියලා කියනවා අපි බාං වැල. දැනට නම් මේ මෙහෙම තමයි හදන්නේ ඉස්සර ඉඳලා. දැන් ගෙවල් වල තියෙන ඒවා අපි අර ඔගුලන්ගෙන් තමයි හැරකොටවල් බඳින්නේ මේ. මේ ගහ මොකද්ද මම? මේකට හඳුන්වනවා පෙලෙංගලීය කියලා. පෙලෙංගලීය කියලා තමයි හඳුන්වන්නේ පෙලෙංගලීය. දැන් සාමාන්‍යයෙන් මිල යන්නේ මේ කී වගේද? සාමාන්‍යයෙන් කපුල් මුලක් 1600යි පැණි බෝතලයක් 1800ක් ඒ 2000ක් අතර වගේ තමයි හොඳ කිතුල් පැණි බෝතලයක් දෙන්නේ. මේකේ මදේ අපි වෙදකම් වලට කැදුම් විදුම් වෙදකමට ගන්න කුස්සට කියලා. මේක හරි හරි කුස්. වටිනා ශාකයක් මේක අපේ වැද්දගල එන්ට්‍රස් එකේ තිබුණා යෝධ පුච්චල කියලා. අහලා ඇති ඔයගොල්ලෝ යෝධ පුච්චල කියලා තමයි හඳුන්වන්නේ. ඒක යට තමයි මේ. ඔය සාමාන්‍ය මේ පොඩි සාමාන්‍ය අල්ල විතර සයිස් යට තියෙනවා නේද? නෑ එච්චර ලොකු යට නෑ. මේක සාමාන්‍යයෙන් අර බාලදස්ස අයගේ සයි එකේ උඩට දාන්න ගන්න. මේක වෙන්න ඕන පුච්චටේ වෙන්න ඕන. හල. සයි එකේ උඩට උඩට දාන්න. බාලදස්ස. දැන් හරිම ලස්සන ලොකේෂන් එකකට අපි යනවා. බලන්න ගස් යන පැලින් අපි හරි ලස්සන තැනකට යන්නේ. මේක ස්වභාවික නාන තටාකයක්. සත්‍ය නාන ගමන් ඉන්නේ. ඉස්සරහින් දාගත්තා යනවා. ඊට විශාල මල්ලිත් ඉන්නවා. ඔයගොල්ලන්ට මම මූලදී කිව්වා දියඇලි පාරවල් දෙකක් එකතු වෙන තැනක් තමයි මෙතන. මෙතන තමයි දියඇලි පාරවල් දෙක එකතු වෙන්නේ අපේ. දියඇලි ටික බලන්න යනකොට මෙතන මේ අපි නාන්න ඉදි කරපු තැනක් නෙවෙයි. ලංකාගමට ඉස්සර තිබුණේ නැහැ ජාතික විදුලි පද්ධතිය. කුඩා විදුලි බලාගාර තමයි ලංකාගමට තිබුණේ. ඒකට ඉදි කරපු බන්ත් එකක් තමයි මේ තියෙන්නේ. දැන්ට අපි නාන්න ප්‍රයෝජනෙට ගන්නවා. ඒකට ගහපු අර ටැංකි තමයි තියෙන්නේ. මෙතන තියෙන ලස්සන මාළු පිච් තෙරපි එකක් තියෙනවා ලංකාවට ආවින එක මාළු වර්ග ඉන්නෝ ලේල හොරපොළය කියලා හඳුන්වනවා කිලෝ 2-3 ලොකු වෙන මාළු. තව චූටි මාළු වර්ගයක් ඉන්නවා අපි වතුරට බැස්සට පස්සේ පිච් තෙරපි එකක් අපේ කකුලට ඇවිල්ලා මාළු මේ මසාජ් එකක් තියෙනවා පිච් මසාජ්. ඒක මේ මෙඩිටේෂන් මේකක්. ඒ කියන්නේ ආයුර්වේදික් තුවාලය හොඳ කරන්න ගන්න ක්‍රමයක්. අපි නාන්නේ මෙතනින්ද ජගත් අයියේ? මෙතන නාන්න පුළුවන් ඔයගොල්ලන්ට බලමු උඩ මම පෙන්නන්න නාන තැන් ඔයගොල්ලෝ තීරණය කරගන්න නාන තැන්. මේ මෙතන තියෙනවා මට පේනවා ඉස්සරහා මේ ලොකු ගහ තමයි හොර කියන ශාකය. ඒ හොර කියන ශාකයට යටින් තියෙනවා බෙරළිය කියන ශාකය. බෙරළිය කියන ශාකය ඔක අවුරුදු 3මාර 7ත් අතර කාලෙක තමයි හටගන්නේ. ඕක බෙහෙත් ඖෂධයක් තමයි. අර හොර කුරුල්ල වගේ පොඩි පිහාටු තුනක් තියෙන්නේ. ඒක අපි අමුයෙන් එළවලුවක් වශයෙන් හදලා කන්න පුළුවන් කෑමට. වේලල කියලා තියාගත්තට පස්සේ හැලප පිට්ටු කැවුම් හාල් පිටික් එක කවලම් කරලා කන්න පුළුවන්. සැල ඇටියේ මුල් ටික හොදලා වේලල තියාගත්තට පස්සේ බඩේ කැක්කුමක් බඩේ ලී යෑමක් සම්බල කෝප්පයක් දුවට පස්සේ බෙහෙත් ඕනේ නැහැ. නිස්සාරම සනීප වෙනවා බෙරළිය කියන ශාකය. අර ඔයගොල්ලන්ට මම කිව්වනේ මුලදී සාම්රාන් කුඩු කියලා පෙන්නනවා කියලා ඒක පෙන්නන්නත් එනවා.
අර ගහේ පේනවනේ අර ලොකු ගහේ මේ යටින් මේ පේනව හැවුල වගේ. අපි ඊළඟට යන දිය ඇල්ල මොකද ජගත් අයියා? අපි ඊගාවට යන්නේ තට්ටු ඇල්ල කියන දිය ඇල්ලට තමයි. තට්ටු ඇල්ල කියලා තට්ටු කියන නිසා තමයි තට්ටු ඇල්ල කියලා හඳුන්වන්නේ දිය ඇල්ලට. ඒ දිය ඇල්ල බලලා අවසාන දිය ඇල්ලට තමයි අපි යන්නේ. සිංහරාජයේ තියෙන වටිනා දිය ඇල්ල එන අයට ලස්සන වින්දනය ලබන තියෙන දූවිලි ඇල්ල තමයි මීටර 25ක් උස දූවිලි ඇල්ල කියන එක තමයි. ඒත් අපිට ලස්සනට මෙතනින් ඇවිල්ලා වාඩි වෙලා හේවන තියෙන අවුව නැහැ ඕනම දෙයක් ආහාර ගන්න පුළුවන් හොඳ ස්ථානයක් තමයි මෙතන. මම ඔයගොල්ලන්ට පෙන්නනවා ජීවිතේ ප්‍රථම වතාවට තමයි දකින්න ඇත්තේ අපේ රංකුමල කියන රංකුමලගේ ගෙයක්. එයා මැටි වලින් නෙවෙයි හදලා තියෙන්නේ මේක ඉටි වර්ග වලින් හදලා තියෙන ගෙයක් රංකුමලගේ. මෙයා රංකුමල ඉන්නවා ඇතුලේ මේක ඇතුලේ. අර ඉන්නේ රංකුමල. අපි සිංහරාජ්‍ය ආවන් පස්සේ තියෙන හොඳම කෑමක් තමයි ගම්බි කියන ශාකය. ඔයගොල්ලන්ට ජීවිතේ පළවෙනි වතාවට තමයි කන්න මේක ලැබෙන්නේ. මේ අපිටත් බොහෝ කලාතුරකින් තමයි කන්න ලැබෙන්නේ. මේකට හඳුන්වනවා අපි ගම්බි කියන ශාකය ගම්බි මල කියලා. ගම්බි මල කියලා හඳුන්වනවා. කාලම බලන්න. මල කන්නේ. විකලකම්. කහට ගතියකුත් එක්ක පැන් රහක් එන්නේ. ගම්බි මල කියලා. පළවෙනි වතාවට බුද්ධි විඳි. ඒක තමයි. මුගාරේ අයියත් එක්කම එන්න ඕනේ ඉතින් මේ වගේ වීඩියෝ එකක් ගහනවා. හරි ලස්සනට තියෙන්නේ. අපි යන් ඉස්සරහට. අපිට ඊළඟ දියැල්ල මොකක්ද හම්බෙන්නේ ජාගත් අයියේ? අපිට හම්බ වෙන්නේ තට්ටු ඇල්ල කියන දිය ඇල්ලට තමයි අපි යන්නේ දැන්. මේක අර තට්ටු වැටෙන හින්දා තමයි තට්ටු ඇල්ල කියලා කියන්නේ තට්ටු ඇල්ල නේද? කියලා හඳුන්වන්නේ මේක. මෙන්න මේ දිය ඇල්ල ආසන්නෙම තියෙන ලස්සන අපේ මලක් පිපෙන ගහ. මෙන්න මේ ගහ මල තමයි මිඩල්ල මල කියන්නේ. මිඩල්ල කියලා කියන්නේ ලෝකේ ලස්සනට රේණු තියෙන මලක් තමයි පිපිලා තියෙන්නේ. අර වතුරේ පේන තියෙන්නේ මිඩල්ල කියන මල. අපේ තුසාන් මල්ලි පිටිපස්සෙන් එන්නේ. ඉතින් යනවා. ජගත් අයියා මේ ඉස්සරහින් යන ජගත් අයියා. මට පෙන්නන්න. අවුගේලාවත් ටිකේ වැහපු නිසා තමයි මේ වතුර තියෙන්නේ. ඒක නිසා අපිට සපත්තු දාගෙන යන ටිකක් අමාරුයි. මෙතන නාන්න පුළුවන්. මේ ස්ථානයේ රැඳී සිටිනවා විදේශීය ජාතිකයෙක් එක්ක පැමිණි මාගේ යාළුවා නිශාන්ත. මේ සිංහරාජය බලන්න එන හැමෝටම කියන්න තියෙන්නේ මේ සිංහරාජය කියන දේ අපි මතු පරපුර වෙනුවෙන් අපි රැක ගන්න ඕන. ඒක නිසා මේකට එන කිසිම කෙනෙක් පොලිතින් ප්ලාස්ටික් කිසිම දෙයක් දාන්න දෙන්නේ නැහැ. ගස් කොළන් වලට හානි කරන්න දෙන්නේ නැතුව පරිස්සමෙන් ඇවිල්ලා බලලා පාසටහන් පමණක් තබලා යන්නයි කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඔයාලට මේ මගේ පිටිපස්සෙන් පේන්නේ දූවිලි ඇල්ල. මේක ලංකාගම තියෙන දූවිලි ඇල්ල. සිංහරාජය ඇතුළේ තියෙන ලංකාගමේ තියෙන දූවිලි ඇල්ල තමයි මේ පේන්න තියෙන්නේ. මාරම ලස්සනයි. ගොඩක් උඩ ගිහම වතුර වැටෙනවා. මේක වැටෙන ස්පීඩ් එකට වතුර දූවිල්ලක් කියලා තමයි යන්නේ. ඒ කියන්නේ මීදුම වගේ වෙනවා. ඒකයි මේකට දූවිලි ඇල්ල කියන්නේ. බලන්නකෝ වතුර විසි වෙන දුර මේ මෙහාට මෙනවා වැටෙන වතුර. හරිම ලස්සන දිය ඇල්ලක්. අපි දැන් පල්ලයට බහිනවා. මම noise cancellation එක දැන් on කරගන්නවා. නැත්නම් මං කියන්නේ ඔයාලට ඇහෙන්නේ නැහනේ. දැන් noise cancellation on කරලා තියෙන්නේ. මේ DJI mic mini එකෙන් මම දැන් log එක කරන්නේ. මේක සුපිරි mic එකක්.
තමයි සිංහරාජයේ තියෙන වටිනාම බෙහෙත් ඖෂධ පැලෑටිය ගොනික කියන ශාකය. මේක අපි කැඩුම් බිදුම් වෙදකමට ගන්නවා, කැඳ හදලා බොනවා, සීනි පාලනය වෙනවා. මේක හැදිලා තියෙන්නේ ගොනා බොන් කරත්තේ අතගෙන ගමන් කරනකොට ගොනා පාතාලයකට පෙරලිලා එයාගේ කකුල කැඩෙනවා. කකුල කැඩුණාට පස්සේ අයිතිකාරයට කරගන්න දෙයක් නැහැ. එයා කඹේ ගැට ගහලා ටික දවසක් එක තැන ඉන්නකොට ටික දවසක් ඉන්නකොට ගොනාට සනීප වෙනවා. සනීප වුණාට පස්සේ අයිතිකාරයට පුදුම වුණා. මම බෙහෙත් කරෙත් නැහැ. ගොනාට සනීප වුණේ කොහොමද කියලා. පස්සේ බලනකොට මෙයා කඹේ දිගට කාලා කියලා තියෙන්නේ කැලෑවේ කොළ. ගොනු කෑ කොළ තමයි ගොනික කොළ කියලා නම හැදිලා තියෙන්නේ. පවුලේ හැමෝටම නාන්න පුළුවන් තැනක් තමයි සිංහරාජ ඇවිල්ලා මෙතන කියන්නේ. දියඇලි හත බලලා මොකද නේද පොඩි කට්ටිය අතල නාන වලට පේනවා. හරිම සුන්දර තැනක්. උඩින් වතුර පාරක් ගලන් එන්නේ. පේන සිංහරාජේ සීතල වතුර ඒක පහස විදියුම් බලන්න. ඉහිල්ලා හරිම හීතලයි. කුල් දෙකට දැන්නවා. ඉතල නම් ඇත්තම නෑ යාළුවනේ මම කියන්නේ. සිංහරාජේ ඉතින් ආවොත් ෆිෂ් තෙරපි කියන එක මොමිලේ ගන්න පුළුවන් තැනක්. ඔන්න බලන්නකො මම කකුල් දෙකට වෙලා තියෙන ටික. එන යාළුවනේ නෑවා. කිසිම දෙයක් නෑ අපි නාන්න හිතාගෙන නෙවෙයි ආවේ. ඒත් ඉතින් ආතල් එකට නාලා කරලා දැන් අපි යන්න හදන්නේ. එතනවා මේ මාරම තැනක්, ලස්සන තැනක්. කට්ටිය මෙන්න බලන්න. මයික් එක අතන මම මේකෙන් වන්න සවුන්ඩ් පැහැදිලි නැතුව ඇති. අපි එහෙනම් දැන් ගමන ඉවර කරලා තියෙන්නේ. දැන් අපි ආයි මෙතන ටිකට් කවුන්ටර් එකකට ඇවිල්ලා තියෙන්නේ. අපේ ජගත් අයියේ ඉන්නවා. එයාට අවසාන වශයෙන් වචන සල්පයක් කතා කරන්න දෙන්න. මමත් එක්ක ඔයාලා මග පෙන්නන්නෙක් හැටියට පුරා පැය 3:04ක් මගේ ලංකාගම ටිකට් කවුන්ටරේ ඇතුල් වුණා සිංහරාජෙට. ඇතුල් වෙලා ඔයගොල්ලෝ වින්දනයක් ලබන්න නැති මන් දන්න තරමෙන් මම ඔය දෙන්නට මේ කියලා දීලා ඇති හැම දෙයක්ම අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මම 10 වාරයක් ඒකට සමා වෙන්න. මට අඩුපාඩුවක් තියෙන දේ හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් කරන්න නැවත ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපේ එන්ටස් එකට ඔබතුමාලා මේ කරපු වීඩියෝ එකෙන් මේ එන අයට මග මේ එන අය මේ එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතිහාසය ගත්තොත් ලංකාව පිට අවුරුදු 10කට කලින් ටූරිසම් තිබුණ පැත්තක් නෙමෙයි. ඒතර පාරවල් තිබුණ නැහැ. ඉලෙක්ට්‍රික් කියන්නේ ගවර්න්මන්ට් එකේ කරන්ට් එක තිබුණ නැහැ. ෆෝන් සිග්නල් නැහැ. මුකුත් නැහැ. නමුත් දැන් අවුරුදු 10 12කට පස්සේ දැන් හොඳට පාරවල් හදලා සංචාර ශේෂ්ත්‍රය වැඩි. හැම අවුරුද්දෙම සීසන් එකෙන් සීසන් එකට ගෙස්ලා වැඩි. වැඩිපුරම එන්නේ ජර්මන් ගෙස්ලා එන්නේ. යුරෝප් කන්ට්‍රි වලින් එන්නේ. ඇත්තටම සිංහරාජික මම හිතන්නේ දකුණු ආසියාවේ තියෙන සුන්දරම ස්ථානය තමයි කිලෝමීටර් 4ක් වගේ කෙටිම කාලෙකින් දියඇලි 6ක් බලන්න පුළුවන් සුන්දරම දියඇලි. අනිත් එක තමයි පිරිසුදුකම තින් බැලුවොත් ඉතා පිරිසුදු හැමතැනම වතුර බොන්න පුළුවන්. පරිසරය බොහොම සුන්දරත්වය අපි තියාගෙන යනවා. එතකොට අපි මේ ගයිඩ්ලා හඳ තමයි මේ සිංහරාජේ තියෙන මේ විදිහට තියාගෙන යන්නේ. මොකද මේකට ගයිඩ් කෙනෙක් හිටියේ නැත්නම් මේ වනාන්තරයට කියන්නේ මේ සිංහරාජයට අපේ ලංකාවේ අය කියන්නේ ගොඩාක් කට්ටිය දන්නවන ජීවත් වෙන විදිය ඒගොල්ලෝ මේව විනාශ කරනවා. නමුත් දැන් මේ විදිහට අපි ගයිඩ්ලාත් එක්ක මේ යන කරන් විදිහට මේ පරිසරයේ ඔයගොල්ලෝ ගියාට පස්සේ තේන ටික ප්ලාස්ටික් කැල්ලක්වත් නැහැ. ඒකට මේ විදේශිකුණත් මේ වගේ එන්නේ මේ සුන්දරත්වය මේ විදිහට තියෙන නිසා. thank you ඔයගොල්ලෝ ඇවිල්ලා මගේ වීඩියෝස් කරලා ප්‍රොමෝටින් කරනකොට සිංහරාජයට මම සුබපත් ඔයගොල්ලන්ටත් මේ වගේ තව තවත් වැඩිපුර දේවල් කරන්න ලැබේවා කියලා. thank you